Hi guys, welcome to Sunshine Trails. Candy Mist by Cinnamon Hotel එකේ breakfast buffet එකක් අපි try කරමු. ඔයා දවස පටන් ගන්නේ fresh එකේ tea එකක් නැත්නම් coffee එකක් බීලාද? ඉතින් මෙතනින් ආට ඔයා කැමතිම විදිහට tea එකක් නැත්නම් coffee එකක් හදාගන්න පුළුවන්. warmly දවස පටන් ගත්තට පස්සේ ඊළඟ stop එක වෙන්නේ ඉතින් red corn එක. මෙතන ආට croissant තියෙනවා, cinnamon roll, croissant ශාටි දෙකක් තිබෙනවා. normal croissant එකයි chocolate එකයි. ඊළඟට මෙතන hard rolls තියෙනවා, soft rolls තියෙනවා, muffins තියෙනවා, chocolate, vanilla. ඒ තරක් නෙමේ sugar bun, මේ peach and custard bun. ඔයා tea coffee බොන්න කැමති නැති කෙනෙක් නම් ඔයාට මෙතන healthy options දෙකක්ම තියෙනවා. oats වගේම කොළ කැන් දෙකක් තිබුණා. මට කියන්න මේ toppings වලින් මොනවටද කැමති. මෙතන marmite, peanut butter, salted butter, tomato butter, එතකොට pineapple jam, ඒ තරක් නෙමෙයි orange marmalade, strawberry jam, තව mango jam එකක් තිබුණා. white bread වගේම brown bread තියෙනවා. ඔයාට toast කරගන්න පුළුවන්. තව sweetness එක වැඩි කරගන්න ඔයාට තියෙනවා කිතුල් පැණි, cinnamon bee honey, cashew bee honey වගේම normal bee honey. පෝෂිතයි පටන් ගැනීමකට ඔයාට cold beverage items එකක් තියෙනවා. cucumber water, carrot juice, detox water, cold milk, non-fat milk වගේම soya milk. beverage items තාම ඉවර නැහැ. මෙතන තියෙනවා orange juice, banana smoothie එකක් වගේම watermelon drink එකක්. මෙතනින් ඔයාට කැමති විදිහට සැලඩ් එකක් හදාගන්නත් පුළුවන්. already හදලා තියෙන සැලඩ්ස් වල රස බලන්නත් පුළුවන්. beetroot, pipinya, guava, තක්කාලි වගේම chili mayo, orange vinaigrette වගේ toppings තිබුණා. Candy Mist by Cinnamon Hotel එකෙන් ඔයාට වෙනස්ම විදිහේ සැලඩ්ස් වර්ගත් serve කරලා තිබුණා. white bean hummus, tabbouleh, beetroot hummus, vinaigrette, මුටබෝල්, ෆටෝෂ් කියලා සැලඩ් එකක් තිබුණා. ඒවා හරිම colourful, fresh වගේම flavors වලින් පිරලා තමයි තිබුණේ. තව crackers, Crisco, එතකොට raisins, carrot, cabbage, olive oil තියෙනවා. crunchy start එකක් ගන්න කැමති නම් මෙතන cornflakes, chocos, rice crisp තියෙනවා. ඔයාගේ breakfast plate එක මේ විදිහට customize කරගන්නත් පුළුවන්. මෙතන bowl cheese, gouda cheese, assorted cheese platter, pork mortadella, smoked beef salami, chicken galantine වගේම salad leaves තියෙනවා. තවාට curd, berry yogurt, plain yogurt දාගන්නත් පුළුවන්. hotel එකේ action station spot එක තමයි මෙතන. fluffy pancakes, golden waffles වගේම crispy hoppers ආට හදාගන්නත් පුළුවන්. ආප්ප, බිත්තර ආප්ප වගේම plain ආප්ප විදිහට ආට ගන්න පුළුවන්. ඒවට toppings විදිහටත් මෙතන chocolate vermicelli, කිතුල් පැණි, snow powder, ලුණු මිරිස් වගේම සීනි සම්බල් තියෙනවා. පොඩි reminder එකක්. ඔයා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. දැන් අපි යමු mains වලට. මෙතන තියෙනවා vegetable noodles, එතකොට scallion with potatoes, grilled tomato. English breakfast එකට නැතිවම බැරි එකක් තමයි මේ baked beans. මේ poached fish. තව තියෙනවා ඔයාට boiled vegetables. bacon නැත්නම් ඉතින් කොහොමත් වැඩක් නෑනේ. sausage ශාටි දෙකක් තිබෙනවා. beef sausage වගේම chicken sausage. boiled eggs නම් මං කවදාකවත් buffet එකකින් කාලා නැහැ. hotel එකේ තව live action station එකක් තමයි ඔයාට මේ පෙන්වන්නේ. මෙතනින් රස omelette එකක් හදාගන්න පුළුවන්. තව එක් ඩිෂ් එකක් තියෙනවා. මේ ස්ක්‍රැම්බල් එග්. දැන් යන්නේ අපි ඉන්දියන් කාන එකට. මෙතන තියෙනවා පරිප්පු වඩේ, තෝසේ, තෝස කන්නවට කරපිංච චට්නි එකකුයි තව ටොමැටෝ චට්නි එකකුයි තියෙනවා.
මේ අලකරි එක. සාම්බාර් තියෙනවා. මේ ඉන්දියන් කෝන් එකේ ගොඩක් කෑම ශාති තිබෙන්නේ නැහැ. එයාට මෙතන තිබුණේ අපි කන්න කැමතිම ඉන්දියන් කෑම. මේ උප්මා. දැන් යන්නේ මං මොන හොටෙල් එකට ගියත් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ මිස් කරගන්න නැතිම කෝන් එක. ශ්‍රී ලංකන් කෝන් එක. මෙතන තියෙනවා රෙඩ් රයිස්. එතකොට ඉන්දියාප්ප තියෙනවා. තව කිරිබත් තියෙනවා. හොඳ පරිප්පු කරි එකක් තියෙනවා. මේ කිරිහොදි. මඤ්ඤොක්ක තම්බලක් තිබෙනවා. තව දැක්ක ස්පෙෂල් දෙයක් තමයි මේ. තම්බපු කඩල. කඩට සැරට කන්න ඔයාට කොන්ඩිමන්ට්ස් විදියට පොල් සම්බෝල, කොච්චි සම්බෝල, ගාපු පොල්, ලුණු මිරිස්, එතකොට කරවල බැදුමක්, රෝස්ට් පාන්, සීනි සම්බෝලක් තියෙනවා. ඒවා දැක්කේ දියබත්. තව තියෙනවා රසම සැරම චිකන් කරි එකක්. ෆිෂ් කරි එකක් තියෙනවා. ඩිසර්ට්ස් විදියට තිබුණේ පළතුරු විතරයි. මෙතන කොමඩු, අන්නාසි, පේර, ගස්ලබ වගේම soft and juicy විදියට ෆ්ලේවර් එක ගන්න මෙතන poached වෙරළු, poached අන්නාසි, එතකොට ජම්බෝ තිබුණා. ඒ විතරක් නෙමෙයි ඉදිච්ච කෙසෙලත් තාඩ තියලා තියෙනවා. එදා බුෆේ එකේ අපිට කටුආනෝදත් සර්ව් කරලා තිබෙනවා. දැන් ඉතින් මං සර්ව් කරගන්න අරගෙනත් ඉවරයි. මෙතනත් ලොකු සැලඩ් වෙරයිටි එකක් තිබෙන්නේ නැහැ. ඉතින් අපේ ඩිනර් බුෆේ එක බැලුවද? Candy Mist by Cinnamon හොටෙල් එකේ. ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට ඒක බලන්න පුළුවන්. අපි මේ ඇවිත් ඉන්නේ Candy Mist by Cinnamon හොටෙල් එකේ one night full board stay එකකට. Cinnamon hotels වල බුෆේ එකේ සර්ව් කරලා තියෙන කෑම වල ඇලර්ජිස් වලට බලපාන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාරි තියෙනවා නම් එයාලා ඒව මෙන්ෂන් කරලා තියෙනවා. මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ මුළු ස්ප්‍රෙඩ් එකම ඔයා දැක්කනේ. ඉතින් මේකේ ප්‍රයිස් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාට එතනින් මේක බලන්න පුළුවන්. මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ මම සාමාන්‍යයෙන් දැකලා නැති කෑම ශාති ටිකක් තිබෙනවා. ඒ තමයි දියබත්, කඩවල, එතන මාමයිට්, පළතුරු වලින් ජම්බොත් තිබෙනවා. කැන්ඩි කියන්නේ අපි කවුරුත් යන්න ආස තැනක්නේ. ඉතින් ඔයා කැන්ඩි කියොත් Candy Mist by Cinnamon. ඒ කියන්නේ සිනමන් හොටල්ස් වල අලුත්ම කැන්ඩි වල එකකට දාපු හොටෙල් එක. ඉතින් මේ හොටෙල් එකේ ස්ටේ කරන්නත් අමතක කරන්න එපා. මේ හොටෙල් එකේ අපි ස්ටේ කරපු එකේ වීඩියෝ එක ඔයාට මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ඔලිව් ඔයිල් අපේ කෑම වලට එකතු කරගන්න එක ගොඩක් හොඳයිනේ. ඉතින් ඔයා හොටෙල් එකක බුෆේ එකකට ගියොත් නියුට්‍රිෂස් ෆුඩ් අයිටම් සර්ව් කරගන්නත් අමතක නම් කරන්න එපා. Sunshine Trails අපේ YouTube channel එකට ගිහින් ඔයා බැලුවොත් ඔයාට බලන්න පුළුවන් අපේ hotel stays වලට කරලා තියෙන videos වගේම buffet review videos. ඉතින් ඔයාට informative videos නම් අපි ගේන්නේ අපිව subscribe කරන්න. bell icon එකත් click කරන්න. දැන් යමු අපි රසම රස ආප්පයක් හදාගන්න. මෙතන හැබැයි ඔයාට options තියෙන දෙකයි. plain ආප්ප නැත්නම් බිත්තර ආප්ප. ඔය අපේ වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයාට බලන්න පුළුවන් බිත්තර ආප්පයක් කොහොමද ගොඩක් රස විදියට කන්නේ කියලා. ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් වල මං ආසම කෑමක් තමයි baked beans කියන්නේ. ඉතින් baked beans එතකොට හොටෙල් එකකින් හදන fresh sausages වගේම bacon ඒවා මං අනිවාර්යෙන්ම මගේ බ්‍රෙක්ෆාස්ට් ප්ලේට් එකට එකතු කරගන්නවා. දැන් ඔයාලට බලන්න පුළුවන් යන්නේ අපි සර්ව් කරගත්ත ප්ලේට්ස්. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේදී නම් මට බන් අයිටම්ස් ටිකක් වැඩිපුර සර්ව් කරගන්න හිතෙනවා. මොකද ඒවා දැක්කම ඒවා try කරලා බලන්න ඕනේ කියලා තමයි හිතන්නේ. cheese and cold cuts එකත් ඉතින් වරද්දන්න බෑ. මොකද ඒ දෙක හොඳට පෙයා වෙලා යන කෑම එකක්. උදේ කෑම එක රචෙක් වගේ ඉතින් කන්න ඕනේ.
ඔන්න මගේ රස බලන වෙලාව දැන් ආවා. මේ තියෙන්නේ මගේ ෆස්ට් ප්ලේට් එක. මේ හස්බන්ඩ් සර්ව් කරගත්ත ඔම්ලට් එකක්. ඉතින් ඔම්ලට් එකට උඩින් එයා බේකන් ස්ලයිසස් ඇඩ් කරගෙන. මං ඔයාට කලින් කිව්වනේ බිත්තර ආපයක් ගොඩාක් රසට කොහොමද කන්නේ කියලා. ඉතින් ඒ කන්නේ මෙන්න මෙහෙම. ඒකට හොඳට චිකන් හොදි චිකන් එතකොට පොච්චි සම්බෝල සී සම්බෝල ලුණු මිරිස් මේ කොහොම දාගෙන කද්දි ඉතින් කොහොමත් රසයිනේ. ඔන්න මගේ ෆේවරිට්ම ප්ලේට් එක. මෙතන පාන්, එතකොට කිරිබත්, ඉන්දියාප්ප, පරිප්පු වඩේ, චිකන් කරි, පරිප්පු, ලුණු මිරිස්, සී සම්බර්, පොල් සම්බර් මේ ඔක්කොම තියෙනවා. ප්ලේට්ස් වල හැඩ බැලුව ඇති. දැන් අපි මේ කෑමවල රස බලමු. ඔයා කුසෝන් ෆෑන් කෙනෙක් නම් මේ චොක්ලට් කුසෝන් එක නම් මිස් කර ගන්නම එපා. ඒක මාරම ෆ්ලෆි, මාරම සොෆ්ට් වගේම මාරම රසයි. දැන් මම මේ ප්ලේන් කුසෝන් එක මැදට ටොමේටෝ බටර් ටිකක් ඇඩ් කරගන්න තමයි යන්නේ. බටර් දාලා හරි නැතුව හරි මම ආසම කෑම එකක් තමයි මේ. මට මතක්කනේ සිනමන් ලයිෆ් හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඒක නම් ඉතින් වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඔයා බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක ගොඩක් කන්න කැමතිම ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකේ ෆුඩ් අයිටම්ස්ද නැත්නම් ශ්‍රී ලංකන් ඉන්දියන් වගේ බ්‍රෙක්ෆාස්ට් ෆුඩ් අයිටම්ස්ද? ඔයා දැන් දන්නවනේ කෝල් කට්සන් චීස් එකට කෑම තමයි ගොඩක් රස කියලා. ඉතින් ඊළඟ පාර ඔයා එහෙම try කරලා නැත්නම් අනිවාර්යෙන්ම බුෆේ එකකට ගියොත් එහෙම try කරලා බලන්න.
බුෆේ එකේ තියෙන කෑම හස්බන්ඩ් ඕන විදිහකට කස්ටමයිස් කළ කන්න තමයි එයා කැමති. ඔයා කලින් දකින්න ඇතිනේ ඔම්ලට් එක උඩ බේකන් ස්ලයිසස් තිබුණා. දැන් ඒව තියෙන්නේ ඔම්ලට් එක ඇතුලේ. ඔන්න මං ආසම ප්ලේට් එකේ රස බලනවා මං. මේ කෑම ටික එකට අනාගෙන කද්දී කොච්චර රසයිද කියලා මං ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කර්ඩ් වලට කිතුල් පැණි දාලා අපි අපේ ඩිසර්ට් එක හදාගත්තා. කැන්ඩි මිස්ට් බයි සිනමන් හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලට next week එකෙත් අපි තවත් අලුත් ෆුඩ් රිවිව් එකක් අරගෙන එනවා. Stay tuned. Bye.